Hi everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ Shein unboxing එකක්. ඉතින් මම මේ වීඩියෝ එක ගොඩක් වෙලාවට ක්‍රිස්මස් එකෙන් පස්සේ අප්ලෝඩ් කරයි. ක්‍රිස්මස් වීඩියෝස් ටිකක් ගේන්න හිතන් ඉන්නවා ඉස්සරහට. ඉතින් ඒ නිසා එකෙන් පස්සේ තමයි මේක ගොඩක් වෙලාවට අප්ලෝඩ් කරන්නේ. ඉතින් මට ටිකක් ලොකු පැකේජ් එකක් ආවේ. මේක ඇත්තටම මම මීට කලින් මාසෙකට විතර කලින් ඕඩර් කරපු එකක්. ඒක කැනඩා පෝස්ට් ත්‍රූ තමයි එන්න තිබ්බේ. මේ කැනඩා පෝස්ට් ස්ට්‍රයික් කරලා තිබ්බ මාසයක්. ඉතින් පැකේජස් මොකද ඩිලිවර් වුණා. ඒ නිසා Shein එකෙන් මට රිෆන්ඩ් කරලා ආයි මම ඕඩර් එකක් ප්ලේස් කළා. ඉතින් ඒක වෙන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් ආවා. දැන් සතියකට වගේ කලින් තමයි මම රීಓඩර් කරේ. ඉතින් අපි ගිහින් බලමු මොනවද මේ පැකේජ් එකේ තිබ්බේ කියලා. ඉතින් දිගටම මගේ වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට ඉන්වයිට් කරනවා. හරි, ඉතින් අපි පැකේජ් එක අන්බොක්ස් කරලා බලමු. මේකේ පොඩ්ඩක් ෆ්‍රජයිල් අයිටම්ස් තියෙනවා. ඉතින් යාළුවා ඒක මාක් කරලා මේ වෙලාව. මේක තමයි පැකේජ් එක. බලන්න. පොඩ්ඩක් මම ගෙදරට ඕන කරන බඩු වගේක් තමයි ඇත්තටම අයිටම්ස් වගේ දැම්මේ. මම මුලින්ම පෙන්නන්නම්. හරි, වාස් දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක එක වගේ දෙකක්. බලමු කොහොමද කියලා. මේක ඇත්තටම මේ ප්ලාස්ටික්. මේ විදියට තමයි පේන්නේ. මෙතන මේ ලණු වලින් යන්නේ. ඉතින් මේකේ කලර්ස් තිබ්බා. පින්ක් කලර්, නිල් පාට ඒ වගේ තිබ්බා. මේ මම මේ දෙකක් ගත්තා. ඒකේ මොනවා දාන්නද ගත්තේ කියලා මම ඊළඟ අයිටම්ස් මෙතන තියෙන මම කියන්න. ඉතින් මේ මගේ ෆස්ට් අයිටම් එක. මේ දෙකක් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ චූටි මේක ඇත්තටම මම ගත්තේ පහනට.
මොකද මෙහි අපිට මේ මල් නැහැනේ දැන් මේ කාලේ. ගොඩක් වෙලාවට මල් නැහැ. ඉතින් climate change එක නිසා ඉතින් මම හිතුවා මෙහෙම artificial එකක් අරන් ඒක මේ permanently මෙතනට පහන ගාවට තියනවා කියලා මේ චූටි වාස් එකක්. එතකොට ඉඩත් ඔක්කොට යන්නේ මේක permanent විදියට තියනවා කියලා හිතුවා මේක. ඇත්තට මේකෙන් දෙකක් තියෙනවා මට දෙකක් ඕන නිසා ඊට පස්සේ ආයෙත් මෙන්න මේකත් ඇතරම මේ හඳුන් සූරු ගමන එකක් මලය එකක් තියෙනවා මේ ජමදේ තිබුණ තව එකක් තියෙනවා. ඒක ලස්සනයි. ඒක කොපර් කලර්ද කොපර් මේක සෙට් කරනවා මේ විදිහට. ඊට පස්සේ මේක කැන්ඩල් ස්ටෑන්ඩ් එකක් මල් ළඟ තියෙනවා මේ Bath and Body Works එකෙන් ගත්ත කැන්ඩල්. ඒක මේ අපි එක තැන්වල තියද්දි සේෆ්ටි එකට මේ කුඩින් තියන්න මම ගන්නවා. මෙහෙම තියන්න පුළුවන්. එතකොට වැටෙන්නේ ඒකට මෙහෙම මේ විදිහට තියෙනවා. ඉතින් මේකට තමයි මම මේක ගත්තේ. මොකද මේ නැත්තම් මේ කැන්ඩල් ස්ටෑන්ඩ් ටිකක් ගන්නවා. මේක කැඩ් එක ගන්න 200ක් වගේ මයික මේක ගත්තේ. ඊට පස්සේ තියෙනවා මම ඇත්තටම ගත්ත ටේබල් මැට්. මේක විකුණලා ගොඩක් ලොකුයි. මේකේ සයිස් මේකේ 4 pieces තියෙනවා. ඩයිමෙන්ෂන් එක ඕන කෙනෙක් විදිහට තියෙනවා. 4 pack එක මේක ගොඩ ක්ලියර් දන්නේ බ්‍රවුන් ෂේඩ් එකක් කියන්නේ. ඒකේ 4ක් තියෙනවා. මේක ඊට පස්සේ මම ගත්ත වාස් වලට මම ගත්තා මේ ලැවෙන්ඩර් ෆ්ලවර් එක. ඒකේ මෙන්න මේ yellow color එක. five piece set එක මේකේ 5ක් තියෙනවා. මේක තමා ඒක ලස්සනයි. ඒකේ තව කලර්ස් තිබ්බ මට ආස හිතුනේ මේක මම පොඩ්ඩක් මැච් කරලා අපේ වෝල් වල පාට බිත්ති වල පාට ඒවටත් එක්ක ඕකේ කරලා ගත්තේ. ඉතින් මේ 5 මම ඇත්තටම ගත්තේ මේක වාසියකට. මේ විදිහට. ඉතින් හරි ඒක ආයි මම ගත්තා
මෙන්න මේකම එකෙන්ද කොහෙද දෙක මට මතක නැහැ. මේක බ්‍රවුන් කලර්. චෑරි වගේක්. ඒක පොඩ්ඩක් නැවිලා තියෙන එක ඕනෙද ඒක පොඩ්ඩක් හදාගන්න ඕනේ කෙලින් කරලා. මෙන්න මේකෙන් තමයි මට මතක අනිත් එකත් මේකම තමයි. ඒකෙන් දෙකක් මගේ අනිත් වාස් එකට. ඒකයි මේක. ඉතින් මම අතට තිබ්බා මේ වාස් දෙක මල් ටික දාලා. ඉතින් පොඩි මේ සෙට් එක තියෙනවා. Okay. Make. ටික ඉතින් මේ 4 එක පැක් එකක් මේකත් මම පොඩ්ඩක් ඔය ගෙදර වැඩවලට පොඩ්ඩක් ඒකට තමයි අතරම මම ගත්තේ. ඉතින් මෙච්චරයි ඒ විදිහේ අයිටම්ස් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මං ගත්තා මිරර් එකක්. මං ගාව ස්ටෑන්ඩ් මිරර් එකක් නැහැ. බලමු මේක ඔකේද කියලා. මේ වගේ එකක් මල්ලක තිබ්බ ලංකාවේ ඉන්නකොට මම මේක ගත්තේ මිනිස්සෝ එකෙන් මතක විදිහට. හැබැයි ඒකේ මේ කලර් චේන්ජින් ගුතුන් නැහැ. ඉතින් මේකේ කලර්ස් චේන්ජ් වෙන එක මේකට sorry. එක බලලා සෙට් කරගන්න ඕනේ හරියට. මේ මෙතන තමයි USB පෝට් එක ගහන්න ඒගොල්ලෝ එවලා තියෙනවා. මම හිතනවා ඒක වැඩ කරයි කියලා. මේ හරි ඒ තියෙන්නේ අයිටම් එක. ඊට පස්සේ මම ගත්ත අයිටම්ස් මෙන්න මේක. මේක ඇත්තටම මම ගත්තේ ඕවර්කෝට් එකක් වගේ. ඕවර්කෝට් එක කියන්නේ ඇත්තටම ජැකට් ටයිප් එකක්. මම අරන් තියෙන සයිස් එක ස්මෝල්. මේකේ මම ගත්තේ ඩාර්ක් බ්‍රවුන්. එතකොට ඕන එකට මට තෑව කරලා අඳින්න පුළුවන්. ස්ලීව්ලෙස් එකක්. මේ තියෙන්නේ එක. බටන්ස් යන්නේ මේ විදියට. ඉතින් මේ තියෙන්නේ එක. ඒතර ඕන එකට මේක කරන්න ස්ලීව්ලෙස් එකක්. ඕවර්කෝට් එකක් විදිහට යූස් කරන්න පුළුවන් අපිට ඕනම පෑන්ට් එකකට, ට්‍රවුසර් එකකට ඕන එකට. මේකේ කලර්ස් තිබ්බා. මේකේ මැටීරියල් එක හොඳ ඔයගොල්ලන්ට ක්ලියර් පේනවද? නෑ.
ඉතින් ඒ අයිටම් එක ඉතින් ඊළඟ අයිටම් එක තමයි මේක. මේකේ තියෙනවා මෙහෙම ඩීටේලින් එකක්. long sleeve මෙහෙම තියෙනවා. මේක ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒක නම් කලින්කට වඩා ගොඩක් comfortable. මෙන්න මේක. ගොඩ ෆැබ්‍රික් එක පේනවා නේද ඒක? ඉතින් එච්චර තමා අයිටම්ස් තියෙන්නේ. ඉතින් thank you මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න කියලා අමතක කරන්න එපා. subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තව වීඩියෝස් ගේන්න ෂේන් එවනම් ආයි කියන එකක් නෑ ළඟදී. ඉතින් ඔයගලන්ට මොනවා හරි මේ items වල description box එකේ දාන්න ඔයගලන්ට මොනවා හරි items වල links ඕන. ඉතින් thank you very much මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. So thanks for watching. Bye.